ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් පුළුල් කරලා තියෙනවා. ඒ අනුව විදේශ රැකියා වංචනික ක්‍රියාවලියේ නිරත වුණු කාන්තාවන් ඇතුළු දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගත්තා. වැගුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායිහි කර්මාන්ත ශාලාවක යුවලක් සඳහා රැකියා අවස්ථා තිබෙන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 8ක මුදලක් අවශ්‍ය බවත් පවසා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් මුදල් ලබාගෙන තියෙනවා. මුදල් ලබා දුන්නද පොරොන්දු පරිදි රැකියාව ලබා නොදුන් බවට අදාළ කාන්තාව විසින් කාර්යාංශයට පැමිණි කරලා තියෙනවා. එහිදී සැකකාර කාන්තාව පැමිණිල්ල විභාග කිරීම සඳහා කැඳවා ඇති අතර එහිදී කාර්යාංශයේ වළංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කරගෙන ඇති බවට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඒ අනුව විමර්ශන නිලධාරීන් සැකකාරියව අත්අඩංගුවට ගෙන පසුගියදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මාස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙනවා. මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට හෝටලයක නීත්‍යානුකූල නොවන අයුරින් කුවේට් රාජ්‍ය රැකියා ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදු කරන බවට කාර්යාංශයට ලද තොරතුරක් මත අදාළ ස්ථානයේ වැටලීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වෙලා තියෙනවා. එහිදී අදාළ සම්මුඛ පරීක්ෂණ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශ ගමන් බලපත්‍ර 3ක් රැකියා අයදුම් පත්‍ර සහ තවත් ලිපිගොනු රැසක්ද නිලධාරීන් භාරයට ගෙන තියෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය දිනක කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අදහසක් අනුව ආරම්භ කරන ලද මෙම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන අතර එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන මෙහෙයුම් පුළුල් කරලා තියෙනවා. වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු දන්නේ නම් 0112 88 22 28 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.